හරි ඉතින් සුබම සුබ වෙසක් මාසයක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න ගොඩ කාලෙකින් SL රවි බ්‍රෝ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඕගොල්ලන්ට මේ දවස් ටිකෙන් වීඩියෝ ගේන්න බැරි වුණා. ඉතින් දැන් මම මේ වීඩියෝ එකේ ඉඳන් දිගටම ඕගොල්ලන්ට වීඩියෝ ගේනවා ඉස්සරහට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලෝ දන්නා ඇති මේ වෙද්දි කවුරුත් කතා වෙනවා මේ ඔන්ලයින් ණය පහසුකමක් ගැන. ඔන්ලයින් කොහොමද ඕගොල්ලන්ට ණයක් ලබා ගන්න කියන එක ගැන. ඕනතරම් YouTube channel වල මේ වෙද්දි කතා වෙනවා. ඒ වගේම එක එක ad play වෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති. මේ විදිහට එක එක app වලින් එක එක website වලින් online ණය ගන්න පුළුවන් කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා සරලවම ඔයගොල්ලෝ කොහොමද මේ වගේ online හරියටම online ණය ගන්න පුළුවන් application එකක් හොයාගන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ කොහොමද මේ වගේ එකකින් online ණය පහසුකම් ලබාගන්නේ. ඒ වගේම මේකෙන් කොහොමද ඔයගොල්ලන්ට පොලියක් හැදෙනවද? ඔයගොල්ලෝ මේ ණය ගෙවන්නේ කොහොමද? කොහොම වාරික වශයෙන්ද ගෙවන්න තියෙන්නේ. ඉතින් මේ සේරම දේවල් ඕගොල්ලන්ට මම අද වීඩියෝ එකකින් කියලා දෙනවා. හරි ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මම ඕගොල්ලන් ඉල්ලනවා ඕගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරලා bell icon එක ඔල් දාලා තියාගන්න කියලා මම දාන වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න. හරි ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මොකද්ද මේ online ණය ගන්න විදිය කියලා බලන්න. හරි අපි දැන් බලමු ඕගොල්ලෝ මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකේ තියෙන මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. මම දැන් මේ විදියට my Chrome එක ඕපන් කරගන්නවා මෙතනින්. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනේ මේකේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ cash space.lk කියලා. මම දැන් මෙතනින් මේ විදියට මේක සර්ච් කරගන්නවා. ඕගොල්ලන්ට මම පල්ලෙහා මේකේ link එක දාලා තියෙනවා. කැමති කට්ටියට එතනින් යන්නත් පුළුවන්. හරි. මේව සර්ච් කරගෙන ටිකක් පල්ලෙහාට යද්දී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මේ වෙබ්සයිට් එක තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා quick cash online loans කියලා තියෙන්නේ. මම දැන් මේ විදිහට මෙතනින් මේක ක්ලික් කරගන්නවා. හරි. මේ විදිහට ඕගොල්ලෝ මේකට ආවට පස්සේ ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මේකේ උඩරිම ණය මුදල ඕගොල්ලන්ට 1,20,000කට යනකම් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අවම ණය මුදල රුපියල් 2,000යි. ඉතින් ඕගොල්ලෝ මේකේ මේ ලොකු ලෝන් දාන්න යන්න එපා. මේගොල්ලෝ එහෙම දෙන්නේ නැහැ. ඒ වගේම මේකේ 1,20,000ක් ගත්තොත් සමහර ඒ වගේ 100ට 30 140 වගේ ලොකු ගණන් වලට පොලි හදනවා. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේකෙන් 5,000ට අඩුවෙන් එකක් අරගෙන ඉන්න. ඊට පස්සේ ලොකු ලෝන් වලට යනවනම් යන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඕගොල්ලන්ට මෙතන කැමති නම් මෙතනින් සිංහල දාගන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් මේක අමාරු නම්. හරි. මම දැන් මෙතනින් මේකේ අවම 2,000 දාගෙන ඕගොල්ලන්ට මෙතන යට බලා ගන්න පුළුවන් මුදල ලබා ගන්න කියලා බටන් එකක් තියෙනවා. මම අන්නේ බටන් එක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මේගොල්ලෝ අහනවා ඕගොල්ලෝ මේ ණය මුදල ගන්නෙ මොකටද කියලා. ඉතින් ඕගොල්ලොන්ට මෙතනින් කැමති එකක් දෙන්න පුළුවන්. මම මෙතන ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවන්න කියන එක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන නම වාසගම ඕගොල්ලන්ට මේ දේ දෙන්න පුළුවන්. ඉතින් මේක ඉංග්‍රීසි වලින් දුන්නාට කමක් නැහැ. මම මෙතන දැන් ෆේක් නමක් ගහ ගන්නවා මගේ එක නැතුව. හරි. මේ ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන මේ දිගටම කරගෙන යන්න කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඕගොල්ලෝ මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ බර්ත්ඩේ එක ඉල්ලනවා. ඒකත් ඕගොල්ලෝ මොකක් හරි මම මෙතන ෆේක් එකක් දෙනවා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ බර්ත්ඩේ එක මෙතන දෙන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ මෙයාලා ඕගොල්ලන්ගේ Gmail account එකක් අහනවා. ඕගොල්ලෝ තියෙනවා නම් එහෙම එකක් දෙන්න. මමත් දැන් මෙතෙන්ට ෆේක් එකක් මේ විදිහට ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ගෙන් මෙයාලා ඕගොල්ලන්ගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් ඉල්ලනවා. ඉතින් මෙතෙන්ටත් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ෆෝන් නම්බර් එකක් දෙන්න.
හරි. මේ විදිහට ඕගොල්ලෝ මේ විස්තර ටික දුන්නාට පස්සේ ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ මේ කෑෂ් ස්පේස් කියන වෙබ්සයිට් එක යටතේ තියෙන තවත් මේ වගේ වෙබ්සයිට් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ටික වැඩ කරන්නේ මේ කෑෂ් ස්පේස් කියන වෙබ්සයිට් එක යටතේ මේවායින් තමයි මේකෙන් ඕගොල්ලන්ට ණය ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙතන එක එක වෙබ්සයිට් වල විස්තර බලා ගන්න පුළුවන්, ලක්ෂයක් දක්වා ගන්න පුළුවන්, දින 30යි කාලය, ඒ වගේම පොලිය අනුමත කිරීම 95යි මේ වගේ විස්තර ටිකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඉතින් දැන් මෙතනින් කැමති එකක් තෝරගන්න. දැන් මම මෙතන මේ උඩම තියෙන ක්ලික් කරගන්නවා මුදල් ලබා ගන්න කියන බටන් එක. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතනින් තානවා ඉංග්‍රීසිද සිංහලද කියලා. මම මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පහසු වෙන්න සිංහල කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනත් බලා ගන්න පුළුවන් ණය මුදලක් ලබා ගන්න කියලා බටන් එකක් තියෙනවා. මම අන්නේ බටන් එකත් මේ විදිහේ ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් ආයේ මේගොල්ලෝ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. මම ඒකත් මේ විදිහට ආයෙ මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන ඉදිරියට යන්න කියලා බටන් එකක් වැටෙනවා. හරි. ඉතින් ඕගොල්ලෝ අන්න ඒ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ගේ ඒ දීපු ෆෝන් නම්බර් එකට ඕගොල්ලන්ට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එක. ඉතින් ඕගොල්ලෝ අන්න ඒ කෝඩ් එකත් මෙතෙන්ට දුන්නාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඕගොල්ලන්ට මෙතන පෞද්ගලික දත්ත කියලා ඕගොල්ලන්ගේ නම, මුල් නම, අවසාන නම, හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී පුරුෂභාවය, ඒ වගේම ඕගොල්ලන්ගේ බර්ත්ඩේ එක ඔන්න ඔය ටික දෙන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අන්න ඒ ටික සබ්මිට් පුරවලා ඉවර වෙලා දුන්නාට පස්සේ ඕගොල්ලන්ට ඊළඟට අහනවා ඕගොල්ලන්ගෙන් ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් එකයි ඒ වගේම ඕගොල්ලොන්ට සල්ලි වැටෙන්න ඕනේ account number අන්න ඒ විස්තර ටික අහනවා. ඉතින් ඕගොල්ලෝ අන්න ඒ විස්තර ටිකක් දුන්නාට පස්සේ ඕගොල්ලන්ගේ account number එකට ඕගොල්ලෝ මේකෙන් ගන්න ලෝන් එකේ ගාණ වැටෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. ඊටම සරලයි. හරි ඉතින් මම ඕගොල්ලන් ඉල්ලනවා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා. ඒ වගේම ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලා කියනවා. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න කියලා තියෙනවා. මම දාන වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන ගන්න. හරි ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.